Hello guys, so welcome back to another new video. Namam Sadharan Pilikan aluth video ekata. So today I am doing this video in order to give you a special announcement. ඉතින් අද අපි මේ වීඩියෝ කරන්න ඔයාලට ස්පෙෂල් announcement එකක් දෙන්න. ඒ තමයි Mr. Gadgets shop එක දැන් ආපහු විවෘත කරලා දෙනවා ඔයාලට අවශ්‍ය spare parts, ඒ වගේම tools වගේ දේවල් මිලදී ගන්න පුළුවන් වගේ. So once again Mr. Gadgets shop is open again for you all. So you can buy different tools, different spare parts from Mr. Gadgets shop once again. So what you have to do is just visit my FB page and I have uploaded or updated my news alerts or the new prices. ඉතින් ඔයාලට කරන්න දෙන්න Facebook මගේ Facebook page එකට ඇවිල්ලා එතනින් ඔයාලට බලන්න පුළුවන් අලුත් prices මොනවද, අලුතෙන් ඔයාලට ගන්න පුළුවන් tools සහ spare parts මොනවද කියන එක. ඉතින් ඒ වගේම තමයි දෙවෙනි announcement එක. So my second announcement is that we have just started repairing bikes. So we have now specialized in trail bikes and also we are now specializing in scooters. So we warmly welcome everyone to my garage or Mr. Gadget Motor Co. So හැමෝම සාදරයෙන් ආපහු පිළිගන්නවා Mr. Gadget Motor Co එකට. දැන් garage එක විවෘතව දෙනවා. ඔයාලට ඇවිල්ලා ඔයාලගේ request කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට දැන් appointment එකක් දාගන්න වෙනවා. You have to book an appointment because I'm on a busy schedule. ඔයාලට කරන්න තියෙන්නේ මගේ YouTube එකේ Facebook එකේ දෙකේම මම දාලා දෙන WhatsApp group එක link එක. ඒ WhatsApp group එකට join වෙලා තමයි ඔයාලට appointments දාගන්න වෙන්නේ. ඒක සතිය දවස්වල තෝරාගත් දවස්වල විතරයි වැඩ කරන්නේ. හැමදාම වැඩ කරන්නේත් නැහැ. හරි අපි බලමු දැන් ඔයාලට මගේ garage එකෙන් ගන්න පුළුවන් බඩු මොනවද? දැනට stock එකේ තියෙන බඩු මොනවද කියන එක. අපි ළඟ තියෙනවා recondition parts උත් තියෙනවා, use කරපු parts උත් තියෙනවා. ඒ වගේම scooters වගේ දේවල් වලට brand new parts උත් තියෙනවා. ඉතින් අපි පටන් ගමු belt එකකින්. මේ තියෙන්නේ belt එකක්. ඉතින් මේක ඇවිල්ලා ඩියෝ එකේ තියෙන බෙල්ට් එක. ගොඩක් කට්ටිය බොරු කියලා මේ බඩු විකුණනවා. හැබැයි මට එහෙම කරන්න ඕනේ නැහැ. මේක ඇවිල්ලා second quality එකෙන් එන බෙල්ට් එකක්. හැබැයි මේකම තමයි ඔයාලට අර ඩිලිෂන් ස්ටිකර් එක print කරලා කඩේදී අලවලා රුපියල් 5000කට 6000කට වගේ සෙල් කරන්නේ මේ වගේ parts තමයි. ඊට පස්සේ මේ තියෙන scooter belts. ඊට පස්සේ අපි ගාව තියෙනවා roller set. ඒකට මේ හැමදේම ඔයාලට afford කරන්න පුළුවන් මිලකට යන දේවල්. ඊට පස්සේ අපි ගාව තියෙනවා මේ roller plate එක තියෙනවා. right? මේවා ඔයාලට ගන්න පුළුවන්. ඔයාලා shop එකක් කරනවා නම් මට ඔයාලට wholesale price එකකට උනත් මේවා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ජපන් බයික් වලට ඕන වෙනවා rectifier. ජපන් බයික් වල නිතරම පිච්චෙන දෙයක් තමයි rectifiers. අපි ගාව තියෙනවා recondition rectifiers. අපිට ඒවා දෙන්නත් පුළුවන්. මෙතන rectifiers මගේ ළඟ දෙකක් තියෙනවා දැනට. මේකෙන් මට දෙන්න පුළුවන් ඔයාලට අඩුම මිලකට මේක දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇවිල්ලා XR250 එකේ clutch plate එන assembly එක. ඉතින් අපිට මේක used එකක්. හැබැයි මේක අපි import කරගත්ත එකක්. මේක මට ඔයාලට දෙන්න පුළුවන්. prices මම මේක තාම තීරණය කළා නැහැ. මම prices ටික update කරනවා Facebook page එකේ සහ මගේ YouTube එකේ community tab එකේ. ඊට පස්සේ මගේ ළඟ තියෙන brand new chain sprockets. මේක ඇවිල්ලා XR එකට එන්නේ. ඊට පස්සේ මගේ ළඟ තියෙනවා දැනට ඔයාලට දෙන්න පුළුවන් මේක ඇවිල්ලා timing chain එකක් XR250 L bike එකට එන. හරි මට මේක දෙන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ විවිධ වර්ගයේ tools මට දෙන්න පුළුවන් ඔයාලට ස්පෙෂල් මිල ගණන් වලට. ඉතින් මේ වගේ සෙට් එකක් ගන්න නම් ඔයාලට රුපියල් 5000ක් වගේ තමයි වෙන්නේ. ඒතකොට මගේ එක ෆිලොසොෆි එකක් තමයි එහෙම නැත්නම් දර්ශනයක් තමයි ඔයාලා ගෙදරම ඔයාලට repairs කරගන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් සල්ලි ඉතුරු කරගන්න පුළුවන් කියන එක. හැබැයි ගෙදරදී repairs කරනවා නම් ඔයාලට හරි tool box එකක් මොකක් හරි තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මම tools ඔයාලට sell කරන්නේ. ඊට පස්සේ අපි ළඟ තියෙනවා ගොඩක් හොයන්න අමාරු tool එකක්. ඒ තමයි flywheel pullers. right? මේ තියෙන්නේ මේක Discovery එකේ flywheel puller එකක්. ඒ වගේම flywheel pullers ඔයාලා දන්නවා මගේ CT100 full restoration video එක බලුවා නම් ඔයාලා දන්නවා මේ flywheel puller එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මෙතන තියෙනවා Platina, ඊට පස්සේ Dio, Pulsar, ඊට පස්සේ CT100 ඒ වගේ බයික් වල flywheel pullers තියෙනවා. ඊට පස්සේ අපි ළඟ තියෙනවා belts. හරිද? එතකොට මේ belt එක මට පුළුවන් උපරිම අඩුවට මම ඔයාලට දෙන්න මට පුළුවන්කම තියෙනවා. So I can give the wholesale price. මට පුළුවන් මෙයාලා මේ belts වල wholesale price එක දෙන්න. ඒ වගේම තමයි gadgets garage එක ආව. If you visit gadgets garage ඔයාලට පුළුවන් මේක replace කරගෙන යන්න බයික් එකට. මේක ඇවිල්ලා TVS N-Torque එකට එන belt එක. ඊට පස්සේ අපි ළඟ තියෙනවා ආපහු Suzuki Bergman එකට එන මොඩල් එක තියෙනවා. ඊට පස්සේ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා Leo belt එක.
ගොඩක් කටේ දැන් ඩියෝ ඉන්නලා දෙපා ඩියෝ නැතුව තිබ්බ මගේ ළඟ ගොඩක් දැන් මේ ඩියෝ බෙල්ට් එක තියෙනවා. මට මේ බෙල්ට් එක ඔයාලට පුළුවන් තරම් මම අඩුම ප්‍රයිස් එකකට දෙන්න try කරනවා. ඔයාලා මට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ TVS Vigo බෙල්ට් එක දෙන්න පුළුවන්. ඒතර ඔයාලා දන්නවා මේ බැන්ඩෝ බෙල්ට් එකම තමයි මේ පැක් එකේ දාලා ඉන්නේ කියලා. හරිද? ඒතකොට මිල ගණන් දෙකක්. ඉතින් ඊට පස්සේ මට දෙන්න පුළුවන් මේ බැන්ඩෝ ඔරිජිනල් බෙල්ට් එක. TVS Vigo ඊට පස්සේ Yamaha Racer ඊට පස්සේ Scooty Pep වගේ දේවල් තියෙනවා. ඉතින් ඔය ටික තමයි අපිට දැනට අපි ස්ටොක් කරලා තියෙන්නේ. ඊට පස්සේ මට නම් tools වර්ගයක් තියෙනවා ඔයාලට ඉල්ලන්න පුළුවන්. tools වර්ග වලින් අපිට තියෙනවා දැනට feeler gauge තියෙනවා. ඊට පස්සේ විවිධ wrench වර්ග තියෙනවා. right? එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ වැඩ යන විදියට ඔයාලා garage එකක් කරනවා නම් එහෙමයි. ගෙදර repairs කරගන්නවා නම් එහෙමයි. ඒ හැම දෙයකම අපිට tools සහ spare parts දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න. so අපි බලමු ඉස්සරහට අපි කොහොමද වැඩ ටික කරගෙන යන්නේ කියලා. එහෙනම් හැමෝටම එයාලගේ automobile repairs වලට good.